ඉතින් කොහොමද යාළුවනේ ඔයගොල්ලෝව අද සාදරයෙන් පිළිගන්නවා දුලන බ්‍රෝ YouTube channel එකට. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පේන මම කලින් වීඩියෝ ගෙනාපු මෙන්න මේ RC truck එකේ පොඩි review එකක්. මේක මට ගෙනාපු දවස්වලම review එකක් ගේන්න බැරි වුණා. ඒ ගැන සමාව ඉල්ලනවා ඔයගොල්ලෝගෙන්. එහෙනම් subscribe කරලා නැත්නම් subscribe කරලා පොඩි support එකක් දෙන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව අද ගෙනාවු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ කාර් එක ගැන කතා කරද්දී මේකේ box එක ගැන කතා කරන්නම ඕන. මේකේ box එක මෙතන තියෙනවා මම අරගෙන මේක මම unbox කරන්නේ නෑ අද මෙතන. මොකද මේක කලින් රයිඩ් කරලා තියෙන්නේ මේ පේන ඇතිනේ. මඩ පාරවල් එහෙම තියෙනවා. ඉතින් box එක ගැන පොඩ්ඩක් කතා කරොත් ෆෝකස් වෙන්න box එක ගැන කතා කරොත් මෙතන මුලින්ම සඳහන් කරලා තියෙනවා powerful climbing car කියලා. ඒ කියන්නේ මේක off road වලටම හදපු සුපිරි කාර් එකක් කියලා මෙන්න මේකෙන් අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා 4 channels radio control කියලා. ඒ කියන්නේ මේකේ remote එක සහ මේක අතර connection එක ගැන තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා die cast metal කියලා. ඒ කියන්නේ මේකේ මෙන්න මේ බොඩි එක. ඒ කියන්නේ මේ කහ පාට වගේ පේන කොටස් හදලා තියෙන්නේ die cast metal වලින්. ඒක තමයි මෙන්න මේකෙන් පැහැදිලි වෙන්නේ. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා +3 ages කියලා. ඒ කියන්නේ මේක අවුරුදු 3ට වැඩි ළමයින්ට තමයි නිර්දේශ කරලා තින්නේ මෙන්න මේ RC කාර් එක. ඉතින් උඩ පැත්තට ආවොත් මෙතන සඳහන් කරලා තිනවා off road adventures කියලා. ඉතින් ඉතින් කතා කරන්න දෙකක් නැහැ. මේක off road වලට නම් සුපිරිම කාර් එකක්. තව මෙතන easy to control සහ various ground කියලා සඳහන් කරලා තියෙනවා. box එකේ පැත්තට ආවොත් මෙන්න මෙහෙම මෙතන සඳහන් කරලා තියෙන්නේ අර මම ඉස්සෙල්ලා කියපු මේකේ ෆන්ක්ෂන්ස් ටික. මේකේ box එකේ යටපැත්තට ගියොත් අපිට මෙතන මේකේ බැටරි එක දාන්න පුළුවන් විදිය සහ මේකේ රිමෝට් එක ගැන පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා. ඒ වගේම මේ කාර් එකේ අපිට බලා ගන්න පුළුවන් කලර්ස් උත් මෙතන සඳහන් කරලා තියෙනවා. දැන් මේ කාර් එක ගැන බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙහෙම අතින් තද ගන්නකොට මේක උඩට පල්ලෙහාට ස්මූත්ලි යනවා. ඒ කියන්නේ ඉතින් මේක ෂොක්ස් ගැන නම් ආයේ කතා කරලා වැඩක් නැහැ. ආයේ ඕෆ් රෝඩ් වලටම හරියන්න තමයි මේකේ ෂොක්ස් අපිට ලබා දීලා තින්නේ. ඒ වගේම මේකේ ටයර්ස් අපිට ෆුලි රබර් නෙමෙයි නෝමල් ප්ලාස්ටික් රබර් එකක් වගේ මැටීරියල් එකකින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේකේ ටයර්ස්. ඉතින් ඒ වගේම මෙන්න මේ මම ඉස්සෙල්ලා කිව්ව මෙන්න මේ කහ පාට කොටස් හදලා තියෙන්නේ die cast metal වලින්. අපි දැන් මේකේ back side එකට ආවොත් අපිට මේකේ ප්‍රධාන මෝටර් දෙක අපිට එකක් මෙතනිනුයි අනිත් එක මෙන්න මෙතනිනුයි බලා ගන්න පුළුවන්. මේ දෙකෙන් තමයි කාර් එක කන්ට්‍රෝල් වෙලා ගානට අපිට රිමෝට් එකෙන් මේක පදින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මෝටර් දෙක නිසා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් මේකේ බැටරිය දාන තැන. අපිට පුළුවන් මෙන්න මේක ස්ක්‍රූපු නියනක් ආධාරයෙන් මෙන්න මේ ඇනේ ගලව ගන්න. ඉතින් මෙන්න මේ විදියට අපිට පුළුවන් මෙන්න මේ බැටරිය දාන්න තියෙන කෑල්ල ගලව ගන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ 3.7 ලිතියම් අයන් බැටරියක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ බැටරිය ආධාරයෙන් මේක පැය භාගයක වගේ ආසන්න කාලයක් පැද ගන්න පුළුවන්. ඉතින් මේ බැටරිය මේකට ප්ලග් කරන්න තියෙන්නේ මෙන්න මේ තැනට මෙන්න මෙතෙන්ට මේ පින් දෙකට ගන්නට මෙන්න මෙහෙම ප්ලග් කරගන්න තියෙන්නේ.
ඉතින් කාර් එක ගත්තම තවත් වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ රිමෝට් එක. රිමෝට් එක නැතුව අපිට මේක කන්ට්‍රෝල් කරන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ රිමෝට් එකක් තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ කාර් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ මෙතන තියෙන රතු පාට මේකෙන් අපිට මේක පිටිපස්සට කරාම වාහනේ ඉස්සරහටත් මේක ඉස්සරහට කරාම වාහනේ පිටිපස්සටත් ඩ්‍රයිවිං කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ මෙතන මේ රවුමක් වගේ පේන එකෙන් අපිට වාහනේ අදාළ පැත්තට හරව ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ රිමෝට් එකටත් අපිට බැටරිස් දාගන්න පුළුවන්. ඒකත් මෙන්න මේ වගේ ඇණයක් මෙතන තියෙනවා. අපි ඒක ගලව ගන්න ඕන. ඉතින් අපිට මෙන්න මේ විදියට තමයි මේකේ බැටරිස් දෙක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේකට 1.5 පෙන්ටෝස් බැටරි ගායදයක් තමයි දාගෙන තියෙන්නේ. ඉතින් මේ කාර් එක ගැන දල වශයෙන් සාරාංශකරණයක් කරොත් ඇත්තටම අපිට කියන්න පුළුවන් මේක ඇත්තටම ගොඩක් හොඳ ඕෆ් රෝඩ් වෙහිකල් එකක් කියලා. ඉතින් අපිට මේක සම්පූර්ණයෙන්ම වතුරේ යවන්න බෑ. සාමාන්‍යයෙන් මේ රෝදවල භාගයක් වගේ මට්ටමකට මේක අපිට වතුර දාන්න පුළුවන්. මොකද මේක වෝටර් ප්‍රූෆ් නෙමෙයි. ඒක නිසා අපිට මේක සම්පූර්ණයෙන්ම වතුර දාගන්න හැකියාවක් නැහැ. ඉතින් මේකේ මිල ගණන් ගැන කතා කරොත් අපිට මේක සාමාන්‍යයෙන් RC shop වලින් රුපියල් 3000ත් 4000ත් අතර වගේ මුදලකට මෙන්න මේ RC off road කාර් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි අද වීඩියෝ එක උනේ. අද ගෙනාවේ මෙන්න මේ මම වීඩියෝ කරන කාර් එකේ පොඩි රිවිව් එකක්. එහෙනම් අද වීඩියෝ එක ওই විදිහට අවසන් වෙනවා. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. subscribe කරලා නැත්නම් subscribe කරලා මට support එකක් දෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් යාළුවනේ goodbye.